දුවේ පුතේ ආදර්ශ ගැටලු අංක 2 MK එල්සා N පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වේ. තුන්වන වාර විභාගයට ගණිත විෂයට ලබාගත් ගදා ගන්න අකුරු පුඩි වෙනසක් කියලා තියෙනවා. ලබාගත් ලකුණු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. එතකොට අපිට දැනෙන සටහනක් අඩු වැඩි වශයෙන් අපිට ඉතලයක් දීලා තියෙනවා. M ට වඩා L වැඩි, N ට වඩා K වැඩි, N ට වඩා L වැඩි, M ට වඩා K ට වඩා M වැඩි කියන අදහස. එතකොට ලකුණු ලබාගත් ආකාරය ප්‍රශ්නේ වැදගත් වෙන්නේ පුතේ ආරෝහණ ලෙස, අවරෝහණ නෙමෙයි ආරෝහණ ලෙස. පෙළ ගැස්සූ විට නිවැරදි පිළිතුර වන්නේ. ඒතර මම පොඩි සටහනක් ඇඳගත්තා පුතේ. හොඳින් බලන්න මෙන්න මේව. මම මේ අතර දෙනාව මුළු අතරකට දාගත්තා. MK LN වට ඕන K මෙතන දාන්න පුළුවන්, යනාදි වශයෙන් දාගන්න පුළුවන්. හරි. එතකොට අපි බලන්න ඕනේ මෙන්න මෙතන මේම දෙයක්. මේ කියනවනේ මෙන්න මේ සටහන බලමු. M ට වඩා L විශාලයි කියනවනේ. එහෙනම් පුතේ අපි මෙන්න මේම දෙයක් කරගමු. M ට අපි දෙමු අගයක් 10. හරි වල කැමති අගයක් දෙන්න පුළුවන්. ටිකක් සරල ගණන් කරන්න පුළුවන් සංඛ්‍යා ටිකක් දාගන්න වැඩි ලේසි. M10. හරි. එතකොට M ට වඩා L විශාලයි කියනෝනේ. M ට වඩා L විශාලයි. හරි. එතකොට M ට වඩා L විශාල නම් අපි සංඛ්‍යාවක් දෙමු පොඩ්ඩක් වැඩිපුර එකක් දෙයක් පන්නලා වගේ. මෙයා 12යි පුතේ. හරි. ඔන්න එතකොට M ට වඩා L විශාලයි කොටස හරි. K විශාලයි N ට වඩා. ඊට පස්සේ අපි බලමු තව මේ M සහ K අතර සම්බන්ධයක් තියෙනවද කියලා. ඔව්. එතකොට M විශාලයි කියනෝනේ. අපි මේ කොටස ගමු. M විශාලයි කියනෝනේ මෙයාව ගත්තා. එහෙනම් K ට අපි අඩුවගයක් දාගමු. K 8යි. හරි. ඊට පස්සේ ඔන්න අපිට ඕන නම් K සහ N අතර සම්බන්ධය බලමු. K විශාලයි N ට වඩා. ඒ කියන්නේ N කුඩායි කියන එකනේ. අපි N ට අඩු සංඛ්‍යාවක් දාගන්නවා. ඊට පස්සේ L සහ N අතර සම්බන්ධය බලන්න. L විශාල වෙන්න ඕනේ N ට වඩා. ඔන්න ගැටලුවක් නැහැ. එහෙනම් මේක අපිට ආරෝහණ ලෙස සකස් කරන්න වෙන අඩුම කවුද පුතේ? අඩුම N. හරි. අඩුම ඉන්නේ N. ගැටලුවක් නැහැ නේ. අපි ඕන සංඛ්‍යාව දාගන්න පුළුවන්. 6යි. හරි. ඊට පස්සේ ඉන්නේ K 8යි. ඊට පස්සේ ඉන්නවා M 10යි. L 12යි. ගැටලුවක් නැහැ පුතේ. නම් පිළිතුරු අංකය 3 බවට පත් වෙනවා. මෙවැනි සටහනක් දුන්නොත් ඔයා අනිවාර්යෙන් පුතේ සංඛ්‍යා ආදේශ කරගන්න. ඒ සංඛ්‍යා ආදේශ කර ගැනීම තුළ අපිට අඩු වැඩි වශයෙන් නිශ්චිතව අඳුනා ගැනීම හැකියාවක් පවතින. එනම් දරුවෝ ජය වේවා.